හරි අද වීඩියෝ එක බලන්න මම ඔයාලට කියා දෙන්නම් ඉස්සරහදී මේකෙන් මොකද වෙන්නේ කියලා. ඔයාලට මුලින්ම මම කෝඩ් එකක් දෙන්නම්. ඔයාලා මේ වගේ ඩෙස්ක්ටොප් ගිහිල්ලා new folder එකක් අරගෙන ඒකේ මම දෙන මෙන්න මේ කෝඩ් එක ඔයාලා මේ විදියටම හරියටම ගහ ගන්න ඕන, ටයිප් කර ගන්න ඕන. ඇත්තටම මේකෙන් වෙන දේ නම් තමයි අපිට වෙන කම්පියුටර් එකක කියන්නේ මේකෙන් ගොඩාක් දේවල් මේ ටූල් එකෙන් කරගන්න පුළුවන්. ඔයාලා ඇත්තටම දන්නේ නැතුව ඇති ගොඩාක් දේවල්. ඊට පස්සේ මේකෙන් ගොඩක්ම අපිට වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා. මම එකක් ඔයාලට කියන්නම්. ඒත් එක කරන විදිය නම් කියා දෙන්නේ නැහැ. මොකද ඒක නීතියට පටහැනි නිසා අපිට ඒ කියන්නේ විරුද්ධ වැඩක් නිසා. මොකද මේක වෙන කාගේ හරි කම්පියුටරේ දැන් මේ කෝඩ් එක ගහලා ඔයාලට මේක ඕපන් කරන්න ගිහිල්ලා මේක වෙන කාගේ හරි කම්පියුටර් එකේ යූසර් එකයි පාස්වර්ඩ් එකයි හරි එයාගේ මේල් එක හරි මයික්‍රොසොෆ්ට් එකට දාපු මේල් එක හරි හොයාගත්තොත් ඔයාලට පුළුවන් මේකේ ඇක්සස් අරගෙන එයාගේ කම්පියුටරේට ලොගින් වෙන්න මේ ඔප්ෂන් එක හරහා. ඇත්තම එහෙම කරන එක හොඳ නැති නිසා මෙන්න මේ වගේ ඊට පස්සේ ෆයිල් එකක් ඔයාලට බලා ගන්න ලැබේ. ඒක මේ වගේ ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඇත්තටම මේකේ ගොඩාක් මේ මැනේජ් අපිට කම්පියුටරේ ඇතුලේ තියෙන ගොඩාක් දේවල් අපිට මෙතනින් එළියට අරගෙන කරගන්න පුළුවන්. ඇත්තටම අපිට නොපෙනෙන දෙයක් තමයි මේ ෆයිල් එකෙන් ඕපන් වෙන්නේ. මේක මෙහෙම යටටම යනකොට මේකේ තියෙනවා යටම මෙන්න මෙතන මේ පොඩ්ඩක් බලන්න. මේ තියෙන access remote app and desktop කියලා මෙන්න මේ app එක යූස් කරලා ඔයාලට පුළුවන් ඔය කියන්නේ වෙන කාගේ හරි කම්පියුටර් එකක access එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. එතකොට එයා කරන කියන දේවල් ඔයාලට මෙහෙම බලන්නත් පුළුවන්. එයාගේ ડોකියුමන්ට් තියෙනවා නම් ඒ ඔක්කොම ඔයාලට මෙහෙම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ ලොකු දෙයක් මේකෙන් කරන්න පුළුවන් ඇත්තටම.